ආයුබෝවන් හැම දිනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්සසුම ප්‍රතිලාභයේ හිමි පවුල් වෙත විශේෂ දැනුම් දීමක් විශේෂ නිවේදනයක් සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව අපි බලමු මොකද්ද මෙන්න මේ නිවේදනයෙන් සඳහන් වෙන්නේ. ඔබට අස්සසුම ප්‍රතිලාභ මුදල් ගැනීම සම්බන්ධව තමයි විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව මෙන්න මේ නිවුස් එක වඩාත්ම වැදගත් වෙන්නේ දෙවන අදියරේ අස්සසුම ප්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අය වෙත, ඒ කියන්නේ පළමු අදියරේ අයට මේක තරම් වැදගත් පණිවිඩයක් නෙවෙයි. අපි බලමු අස්සසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධව තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඒ අනුව මම ඔබට මෙන්න මේ නිවේදනය වරක් කියවලා තේරුම් ලබා දෙන්නම්. අස්සසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට තේරීපත් වූ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇත. එම ප්‍රතිලාභීන් අතරින් මේ වන විටත් අදාළ ප්‍රතිලාභ බැර කිරීම සඳහා වූ බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන් සිටින බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට නිරීක්ෂණය වී ඇත. ඒ කියන්නේ දෙවන අදියරේ ඔබට අස්සසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් ලැබිලා තිබුණට ඔබ ඒ ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට බැංකු ගිණුමක් විවෘත කරලා නැති අය ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේ මෙලෙස අස්සසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත් වූ බැංකු ගිණුමක් තවම විවෘත කර නොමැති අය ළඟම ඒ කියන්නේ ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ බැංකු ගිණුම විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එය සම්පූර්ණ කර ඔබට වඩාත් සමීප මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවකට ගිහිල්ලා ඔබට අවශ්‍ය බැංකු ගිණුම, ඒ කියන්නේ මේ අයිදුම් පත්‍රය බාර දීලා අස්සසුම ප්‍රතිලාභී මුදල් ලබා ගැනීමට බැංකු ගිණුමක් විවෘත කරන්න කියලා කියනවා. ඉන්පසුව මෙම බැංකු ගිණුමේ විස්තර තමායත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත බාර දීම අනිවාර්ය වෙන බව සඳහන් කරනවා. ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්සසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස බැංකු ගිණුමක් විවෘත කර ඒ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කරන්න කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ඔබ දන්නවා මේ ඔක්තෝබර් මාසයටත් අදාළව පළමු අදියරේ අයගේ ප්‍රතිලාභ මුදල් ලැබුණා. නමුත් දෙවන අදියරේ අය අහලා තිබුණා කවද්ද මෙන්න මේ මුදල් බැර කරන්නේ කියන එක. එතකොට බැර කිරීමක් සිද්ධ කරන්න විදියක් නැහැ. සමහර අයගේ බැංකු ගිණුම් විස්තර තාමත් ලබා දීමක් සිද්ධ කරලා නැති නිසා. එහෙනම් ඔන්න ඔයක තමයි විශේෂ නිවේදනය, ජනමාධ්‍ය නිවේදනය හැමෝම දැනුවත් කරලා මෙන්න මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර හැකි ඉක්මනින් සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. අපිත් එක්ක දිගටම රැඳෙන්න ඉකෝන් ඇකඩමි YouTube නාලිකාව subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.